හැල්ලෝ සුබ දවසක් ඔයාලා හැමෝටම ලියෝගේ ඩයිරියත් එකතු වෙච්ච ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලව එක්කගෙන යන්නේ පොඩ්ඩොම පිස්සු වට්ටන්න පුළුවන් වගේම අපිටත් පිස්සු හැදෙන අරුම පුදුම තැනකට. ඉතින් තම්බනේල් එකේ දැක්ක වගේ මේ තියෙන්නේ එංගලන්තේ තියෙන ලොකුම ලොකු සෙල්ලම් බඩු කඩයක්. ඇත්තටම මේක ලොකු සෙල්ලම් බඩු කඩයක්කොට මේක සෙල්ලම් බඩු කඩ ජාලයක එකක්. මේක නම තමයි ස්මිත්ස්. ඉතින් මේ ස්මිත්ස් එක පිහිටල තියෙන්නේ ප්‍රෙස්ටන් වල අපිට ළඟම තියෙන තැන. ඒ වගේම රටපුරා විවිධ තැන්වල ඒගොල්ලෝගේ ශාඛාවල් තියෙනවා. මේ බලන්නකෝ. ආපු ගමන් රාක්ක වගේ දිගට සුපර්මාකට් එකක් විදිහට තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් මේකේ දොරෙන් ඇතුළු වෙච්ච ගමන් පොඩ්ඩොන්ට නම් ඉන්න තැනක් ගැන සිහි වෙන්නේ නැහැ. පොඩ්ඩ විතරක් නෙවෙයි අපිටත් ඒ වගේ තමයි. හරි මේ බලන්නකෝ තියෙන ඒවා. හඳ ඉඳන් ගන්න තියෙනවා මෙතන. ඒ වගේම තමයි චුට්ටොන්ගේ චුට්ටි කරත්ත ලියෝගේ වයසේ කට්ටියගේ මේ බලන්නකො ඉන්න එක්කෙනෙක් සෙල්ලම් කරන හැටි. අපි තුන් දෙනා පටන් ගත්ත කොනකින්දන් සෙල්ලම් බඩු බලන්න. අම්මෝ හිතාගන්න බෑ කොහෙන්ද පටන් ගන්න කියලා. ඇත්තටම මේක නම් සෙල්ලම් බඩු ලෝකයක් පිස්සු හැදෙනවා වගේ වෙලාවකට. ඉතින් හිතාගන්න පුළුවන්නේ පොඩි ළමයිට කොහොමද කියලා මෙතනට ආවම පොඩ්ඩෝ ටික නම් ඇත්තටම මෙතනින් ගෙනියන්න අමාරුයි. මේ තියෙන්නේ මේ බලන්නකො මේක. පොඩි කාලේ අපි සේලයින් බට අරගෙන සිරින්ජ අරගෙන මං කියන්නේ අපේ වයස කට්ටිය මහා යුද්ධයක් නටලා හදාගත්ත එස්කවේටර්. දැන් තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් එකත් එක්ක. හරිම ලේසි. කඩේට ගියා ගත්තා. ඇත්තටම ඒ කාලේ අපිව පිස්සු වට්ටපු සෙල්ලම් බඩු දැන් ඉතින් අලුත් විදියකට ඇවිල්ලා තියෙනවා. හරි. මං හිතන්නේ ලංකාවෙත් දැන් තියෙනවා මේවා. ළඟදි නම් සෙල්ලම් බඩු කඩේකට ගියේ නෑ. මේ බලන්නකො. ලොකු මහත්තයට නම් ආපු ගමන් නිින්ද ගිහිල්ලා. අයියෝ. ඒ වගේම තමයි රිමෝට් කන්ට්‍රෝල් වලින් ගොඩක් වැඩ කිඩ ගන්න පුළුවන් තව සෙල්ලම් බඩු මෙතන තිබ්බා. ඉතින් ගොඩක් කලාවට අපේ කාලේ නම් තිබිච්ච සෙල්ලම් බඩු රිමෝට් කන්ට්‍රෝල් ඒවා නෙවෙයි. බැටරි දාලා ඉතින් තියෙන ඒවා තිබුණා, වයින් කරන ඒවා තිබුණා. හැබැයි දැන් තියෙන ඒවා ඊට හාත්පසින් වෙනස්. මේ බලන්නකෝ. මෙයාලගේ කඩේ එක විදියට සෙක්ෂන් වලට බෙදලා තියෙනවා. දැන් මේ තියෙන්නේ ෆාම් එකක තියෙන වාහන. ට්‍රැක්ටර් බලන්නකෝ. හරි. එතනින් එහාට තව සෙල්ලම් බඩු ටිකක්. හොහෝ මේ තියෙන්නේ යුද්ධ ප්‍රහාරක යාත්‍රා. ඒ වගේම යුද්ධ ටැංකි. ඉතින් මේ තියෙන සෙල්ලම් බඩු ගොඩක් ඇත්තම තියෙන වාහනවල ආකෘති. ඉතින් බලන්නකො තියෙන ප්‍රමාණය. තියෙන වර්ග සෑහෙන්න ගොඩක් තියෙනවා. මේ අංගනේ මේ කොටසේ තියෙන්නේ ගොඩක් වෙලාවට යුද්ධ සඳහා පාවිච්චි කරන ඒවා සෙල්ලම් බඩු. පිරිමි ළමයි ගොඩාක් පිස්සු වැටෙන්නේ මෙන්න මේවා දැක්කහම. අපිට උනත් නැවතිලා බලන්න හිතෙනවා. ගොඩක් කලාවට බලන්නකො ගුවන් යානා එහෙම හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මේ මොකද්ද මේ තියෙන්නේ? දැකලා පුරුදුයි නේද? මේක නම් දශකෙන් දශකේ කාලෙන් කාලෙට ආපු එකක්. හරි. ළඟටම ගිහිල්ලා පෙන්නන්නම් චුට්ටක්. ඉන්නකො බලන්න. මේක ඉස්සෙල්ලා අල්ලලා බලන්න හිතෙනවා. හරි. ආපහු මම අර කලින් කියපු එකට දැකලා පුරුදුයි නේද? ඔව් මේක මේ 1900 බර ගණන් වල ඉඳන් ආපු අපිත් සෙල්ලම් කරපු දැන් වර්තමානයේ ඉන්න ළමයින්ට සෙල්ලම් කරන්න හම්බෙන මේ යුද්ධ සොල්දාදුව බැටාලියන් එක. හරි. යුද්ධ ටැංකි තියෙනවා. ඒ වගේම තමයි මේ වයිල්ඩ් වෙස්ට් කියන ආකෘති වලට වයිල්ඩ් වෙස්ට් කියන අර ෆිල්ම් වල තියෙන විදිහේ ෂොට් ගන් පිස්තෝල එහෙම තියෙනවා. හරි. එතනින් එහාට ආපහු අපි ආවර ෆාම් බඩු තියෙන
සෙල්ලම් බඩු තියෙන තැන්වලට. එක දෙයක් කියන්න ඕන ලංකාවේ තියෙන සෙල්ලම් බඩුට සාපේක්ෂව මෙහි තියෙන අර තුවක්කු ජාති එහෙම අඩුයි. ලංකාව නම් ගොඩක් කලාවට තියෙන සෙල්ලම් බඩු අතරේ තුවක්කු අර අපි කියන විදිහට ඇත්ත ස්වරූපේම තියෙනවා නමුත් මෙහි එහෙම හොයාගන්න නෑ. හහා මෙයා අඳුරනව නේද? මේ තියෙන හැරි පොටර්ගේ තොප්පිය. හරි මේ කොටසේ තියෙන්නේ හැරි පොටර් ෆිල්ම් එකට අදාළ සෙල්ලම් බඩු. ඉතින් ඒ තොප්පිය තියෙනවා ඒ වගේම තමයි හැරි පොටර්ගේ ඒ යෂ්ටිය මැජික් යෂ්ටිය තියෙනවා. හැරි පොටර්ගේ විතරක් නෙවෙයි ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටසේ දකුණු පැත්තේ පොඩ හඳුන්කුරු පෙට්ටි වගේ පෙට්ටි වගේ ගොඩ ගහලා තියෙනවා. ඇත්තටම ඒකේ තියෙන්නේ ටිකක් දිග මැජික් යෂ්ටි මේ තියෙන්නේ. ඒක ගහලා තියෙනවා රොන්ඩ එහෙම නැත්නම් හර්මයිනිද එක එක්කෙනාගේ නම් ගහලා තියෙනවා. මේ වගේ කොටස් වලට බෙදලා තියෙන්නේ. හරිම ලස්සනයි. හැරි පොටර් කියන්නේ එංගලන්තයේ ගොඩක් වෙලාට පිස්සුවෙන් වගේ අනුකරණය කරන දෙයක්. මෙයා මතකයි නේද? අර කෑ ගහන අලේ ඒකත් තියෙනවා. ඔන්න වෙස්මූණු බය වුණේ නෑ නේද? ඒ වගේ ඒවත් තියෙනවා. ඉතින් ගොඩක් කලාවට මේ අපි දකින ෆිල්ම්ස් වල ඉන්න චරිත එහෙම ඒවා හැම එකම වගේ මෙතන ගන්න තියෙනවා එක එක සයිස් වලින්. දැන් අපි යන්නේ ඩ්‍රෝන තියෙන පැත්තට. ඉතින් ඇත්තටම ඩ්‍රෝන්ස් එක එක ප්‍රමාණ වලින් එක එක මාදිලි වලින් මෙතන ගන්න තියෙනවා. කැමරා සහිතේව රහිතය වගේම මේ චූටි වයසින් අඩු අයටත් අර සාමාන්‍ය විදිහට සෙල්ලම් කරන්න පුළුවන් ඒවත් තියෙනවා. ඒ වගේ තමයි මේ දකින්න පුළුවන් තව දෙයක් තමයි සෙල්ලම් බඩු කිට් තියෙන්නේ. එක එක කතාවට අදාළ කිට්. ඒ වගේම තමයි සෙල්ලම් සත්තු අර අපි කියන රිමෝට් කන්ට්‍රෝල් සත්තුත් දැන් තියෙනවා. ඉස්සර ඉතින් රිමෝට් කන්ට්‍රෝල් වලින් වැඩ කරන සත්තු හිටියේ නෑනේ. හරි. හෙලිකොප්ටර් එහෙම මේ බලන්න මං කිව්වේ ටිකක් වයසින් අඩු අයට තියෙන ඩ්‍රෝන් ඒවා. හරි. ඔන්න ඔහොම බලමු. තව මේ අපි දැක්ක ෆ්ලයින් යුනිකෝර්න් එකකුත් ඩ්‍රෝන් එකක් යුනිකෝර්න් කෙනෙක් විදිහට හදපු. ඉතින් ඒවා ටිකක් ගෑනු ළමයිට වගේ ගැලපෙන සෙල්ලම් බඩු. හරි. ඒ වගේ ගොඩාක් දේවල් අපිට දකින්න හම්බ වුණා. අපි තව බලාගෙන යමුකෝ තියෙන ඒවා. වඩ මං කලින් කිව්වා වගේ එක එක චිත්‍රපටි වල ඉන්න මේ රොබෝ කොටස් රොබෝටික් කට්ටියක් තියෙනවා. මේ තියෙන්නේ රොබෝ බල්ලෙක්. රොබෝ බල්ලෝ එහෙම ඉතින් අවුරුදු 6ට වැඩි අයට නිර්දේශිත කරපු ඒවා බලන්නකෝ. දැක්කම ආස හිතෙනවා නේද? මේන් එක්කෙනෙක් ගෙදර තියාගන්න තියෙනවනේ. හරි. මියා අඳුරගත්තද? ඒක තමයි රොක්. රොක් ඉන්නවා. රොක් විතරක් නෙවෙයි. අපි කියන්නේ ෆිල්ම්ස් වල එහෙම නැත්නම් රෙස්ලිං ෂෝ වල ඉන්න විශේෂ චරිත ඒගොල්ලෝ හැම ඒගොල්ලෝගේ හැම කෙනෙක්ගේම අනුරුවවල් මෙතන ගන්න පුළුවන්. ඉතින් මෙහි ගොඩක් වෙලාවට ඒවා ගොඩාක් ප්‍රසිද්ධයි ලංකාවට වඩා. ඉතින් මේ වගේ දෙයක් හම්බ වෙනවා කියන මෙහි පොඩි කෙනෙක්ට හරිම ආස හිතෙන දෙයක්. ඉතින් අපේ අයත් ඒවට ආසයි. කවුද ඉතින් මේවට ආස නැත්තේ? හරි බලන්නකෝ. හැම චරිතම වගේ තියෙනවා. ඉතින් රෙස්ලිං රසිකයෙක් නම් සිනමාපට රසිකයෙක් නම් ඉතින් ඔයාලටත් ගන්න පුළුවන් මේ වගේ ඒවා. වයස ભેදයක් නැහැ ඉතින් මේ වගේ ඒවට. හරි බලාගෙන යන් අපි මොනවද තව තියෙන්නේ කියලා. ඉතින් මේවා ගොඩක් කරලා වයස ભેදෙන් තොරව තියෙන ඒවා. ඊළඟට අපි තව දෙයක් දැක්කා. ඒකත් පොඩි රොබෝ කෙනෙක්. රොබෝ කැස්බෑවෙක්. මේ බලන්නකෝ. ඉතින් මේක මේ වතුර ඇතුලේ පීනනවා වගේ එකක්. රොබෝ කැස්බෑව විතරක් නෙවෙයි. එතන තව චූටි රොබෝ ෂාක් කෙනෙක්, මෝරෙක් එහෙමත් තිබුණා. ඉතින් විවිධ ප්‍රමාණයේ විවිධ ආකාරයේ සෙල්ලම් බඩු. ඊළඟට අපි ගියේ ඉතින් අර පොඩි වයසේ බබාලා වගේ එහෙම පදින සෙල්ලම් වාහන. මේ බලන්නකො. මේන් එකක් කොහමද ගෙදර තිබ්බනම් අවුරුදු 4ක 5ක එක්කෙනෙක්ටනේ. අම්මෝ පිස්සු ලෝකයක් වේවි. මේවා ගන්න තියෙනවා. ට්‍රැක්ටර් තියෙනවා. ඉතින් ඇත්තටම අපේ උනත් හිත ඇදිලා යන සෙල්ලම් බඩු තමයි මේවා.
මේ බලන්නකො මේක ස්කූටි අම්මෝ ඒවනම් ඉතින් ඉලෙක්ට්‍රික් වැඩ කරන වාහන. හරි එතනින් ගිහිල්ලා හොම බලමුකෝ තව නිකන් ඇහැට හුරු දෙයක්. මේ තියෙන්නේ වෙස්පා බයික් එක. වෙස්පා ස්කූටි බයික් එක. මේක නම් ගෑනු ළමෙක්ට හදපු එකක් වෙන්න ඕන රෝස පාට හින්දා. බලන්නකෝ ඇත්ත එක වගේමයි. එතනින් එහාට ගියාම අපිට තින් ටිකක් ලොකු වයස්වල කට්ටියගේ සයිකල් එහෙම දකින්න හම්බුණා. මං කිව්වනේ මේක සෙල්ලම් බඩු පාරාදීසයක්. මේකේ නැති දෙයක් නෑ. රෝද සපත්තු හින්දලම තියෙනවා. ඉතින් ඇත්තටම මේකට එන පොඩි බබාලා විතරනේ අපිට වුණත් මාර විදියට ආස හිතෙනවා මේකේ තියෙන ඒවා දැක්කහම. විශාල පරාසයක පැතිරලා තියෙන ලොකුම ලොකු සුපර් මාකට් එකක්. ඇත්තම කෝ සෙල්ලම් බඩු සුපර් මාකට් එකක්. හරි අපිට මිස්සුනේ නෑ ගෑනු ළමයින්ගේ අක්කලා නංගිලා සූටි සෙට් එකේ සෙල්ලම් බඩු. මේ තියෙන්නේ ලස්සනම ලස්සන බෝනික්කෝ. බාබි කියන තීම් එකට හැදිච්ච බෝනික්කෝ තමයි මේ තියෙන්නේ. ඉතින් පිරිමි ළමයිට ගෑනු ළමයිට ඒ වගේ වයස අනුව සෙක්ෂන් වලට ගොඩාක් බෙදලා තියෙන්නේ. මේ ගෑනු ළමයිගේ සෙක්ෂන් එකේ බලන්නකෝ බාබි ඩෝල්ස් වගේ කතා ඒ චරිත සෙට් එක එක විදිහට පැක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ බලන්නකෝ ටෙඩි වෙයාස්ලා එක එක වර්ගයේ ටෙඩීස්ලාත් ඉන්නවා. හරිම ලස්සනයි. ලොකුයි ආලිද එක එක සත්තුන් ටෙඩීලම විතරක් නෙවෙයි එක එක සයිස් එකේ සත්තු ටෙඩීල විදිහට හදලා. හරි අපි ආපහු වෙනවා අපේ නෝනලගේ පැත්තේවට. මේ බලන්නකෝ ආස හිතෙන්නේ නැද්ද මේ වගේ බෝනික්කොන්ට? ඇත්තම බෝනික් ඇත්තම ළමයි වගේ. ඉතින් අපේ චූටි නෝනලට පිස්සු හැදෙන තැනක් තමයි මෙතන. අපි බලමුකෝ රාක්කවල පිරෙන්න තියෙනවා. සමහර බෝනික දැක්කම අපිට හිතෙනවා මේ ඇත්තම ළමයිද කියලා. ඒ බලන්න. ඉන්න මම පෙන්නන්න. ඉන්නේ මේගොල්ලෝ ඇත්තම වගේ නේද? මේ බලන්නකො දාන හිනාව. ඒ හිනාවත් එක්ක අපි වීඩියෝ එක අවසන් කරනවා. දන්නේම නැතුව වෙලා ගියා නේද? ඒක තමයි. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.